මේ වගේ චොක්ලට් ක්‍රීම් එකක්. කිරි ග්‍රෑම් 50ක්. චීස් එකක් ඉතින් ලංකාවේ තියෙන ඕනම ක්‍රීම් චීස් එකක් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. චීස් ග්‍රෑම් 150යි. sugar ග්‍රෑම් 25යි. චොක්ලට් ග්‍රෑම් 100යි. බටර් ග්‍රෑම් 25කුත් දාගන්න. ඕන වැනිලා ටික. ඉතින් ඔයාලට තියෙන කැමති වැනිලා ටිකක් ඇඩ් කරගන්න. වැනිලා පවුඩර් එක දෙන්න පුළුවන්. වැනිලා ලික්විඩ් එක දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. වැනිලා ටිකකුත් මේකට ඇඩ් කරගන්න. කොන්ෆ්ලෝර් එකෙන් ග්‍රෑම් 10යි. හොඳට මික්ස් කරගන්න ගිය වෙනකන්. මෙන්න මේ ගානට එනකන් ඒ කරගත්තු මිශ්‍රණය චොක්ලට් චිප්ස් තියෙන්නේ මේකට දාගන්න ඕන. චොක්ලට් මිශ්‍රණය විනාඩි 10ක කාල සීමාවක් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. මම පෙන්නන්න මෙන්න මේකේ විපර්යාසය මොකක්ද කියලා. ඊට කාලෙන් පස්සේ මෙන්න මේ වගේ චොක්ලට් ක්‍රීම් එකක් හදාගන්න ඕන. හරිම ලේසි පහසු. ඒක රයිකට බලන්න.